නේ අපි බලමු කොහොමද අපේ සර්වර් එකට හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා. හරි ඔයා Google එකට ආයි Chrome ඔයාගේ browser එක open කරගෙන ඔයා unlock.lk/mta කියලා link එක open කරගන්න. නැත්නම් search කරත් මුලටම එන එකට ගිහිල්ලා ඔයා මෙතන මේ register කියන button එක තමයි ඔබන්න ඕනේ. ඒක එබුවට පස්සේ ඔයාට මෙතන username එකක් දෙන්න වෙනවා. ඒතර ඔයා දැනට play කරන කෙනෙක් නම් ඔයා username එක ගහන්න. අලුත් කෙනෙක් නම් ඒත් ඔයා කැමති username එකක් දාන්න. දැනට පාවිච්චි කරන්නේ නැති එකක් ටිකක් වෙනස් විදි unique එකක් username එක විදිහට දාන්න. ඊට පස්සේ ඔයා email එක හරියටම දාන්න ඕනේ. මොකද මේ email එක හරහා තමයි ඔයා verify කරගන්නවා නම් ඉස්සරහට මොකක් හරි උමනාවක් වුණොත් email verification එකක් ඒ email එක හරහා තමයි අපි verify කරගන්නේ. ඒක හරියට දෙන්න. ඊට පස්සේ password එකත් ඔයා හරියටම ඔය row දෙකේම හරියට ගහන්න. ඊළඟට ඔයා මෙතන serial එකක් ඉල්ලලා තියෙනවා. අපි බලමු කොහොමද serial එක ගන්න කියලා. ඔයා මේ game එකට එන්න. අපි install කරගත්තු game එකට ඇවිල්ලා ඔයා keyboard එකේ escape button එක ESC button එකට යටින් තියෙන button එක හරි අර ඇලිර රැල්ලක් වගේ තියෙන button එක හරි නැත්නම් F8 ඔබලා හරි ඔයාලට console එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ console එකේ ඔයා serial කියලා ගහලා enter දුන්නාට පස්සේ ඔයාට serial එක ගන්න පුළුවන්. ඒක mouse එකෙන් select කරලා control C ඔබලා ඔයාට copy කරගෙන මෙතනට ආයෙ paste කරගන්න පුළුවන් control V ඔබලා. ඊට පස්සේ ඔයාගේ first name last name මෙතන දාගන්නවා. නම් මෙහෙම මේ ඉල්ලලා තියෙන detail හරියටම දෙන්න. සත්‍ය තොරතුරුත් දෙන්න. මොකද මෙතන දැන් first name last name ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ address එක තියෙනවා, city එක තියෙනවා. ඒ ටික ඔයා හරියටම දෙන්න. දැන් මෙතන address එකට මම candy කියලා විතරක් දැම්මට ඔයා එහෙම දාන්න එපා. ඔයාගේ හරියටම address එක දෙන්න. මොකද අපි අපේ events තියෙනවා ඒ වයින් විනර්ස්ලා තෝරනවා. එක එක තරඟ තියෙනවා. ඒවා විනර්ස්ලා තෝරනවා. ඒතකොට ඒ වගේ එකකදී මොන හරි gift එකක් එවනවා නම් අපි මේ address එකට තමයි ආවන්නේ. ආයෙ පස්සේ දෙන address බාර ගන්න නැහැ. ඊට පස්සේ ඊළඟට ඔයා මෙතන phone number එක add කරන්න ඕනේ. add කරලා ඔයා WhatsApp ඉන්න number එකක් තමයි දෙන්න ඕනේ. දීලා බින්දුව නැතුව ඒක type කරන්න. ඊට පස්සේ number එක ගහලා send code දුන්නාට පස්සේ ඔයාලගේ WhatsApp එකට මේ වගේ OTP එකක් එවි. මේ OTP එක ඔයා විනාඩි දෙකක් ඇතුළත මෙතනට enter කරන්න ඕනේ. enter කරලා ඔයා save දෙන්න. save දුන්නාට පස්සේ ඔයාගේ registration request එක ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ admin කෙනෙක් ඔයාගේ request එක approve කරාට පස්සේ ඔයාට ආයේ අර OTP එක ආපු විදියටම ඔයාට message එකක් එවි. ඔයාව verify වෙලා ඔයාගේ request එක approve වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා MD එකට ගිහිල්ලා unlock කියලා search කරාට පස්සේ ඔයාට අපේ server එක බලා ගන්න පුළුවන්. මේ විදියට. ඊට පස්සේ ඔයා ඒක උඩ double click කරාට පස්සේ ඔයාට අපේ server එකට connect වෙන්න පුළුවන්. මේ විදියට ඔයාගේ resource file ටික download වෙයි. ඒක එකපාරයි download වෙන්නේ. ඒක හිතන්න එපා. ඒක නිසා පළවෙනි පාර ඔයා game එකට එනවා නම් විතරයි පළවෙනි පාර නම් තමයි ওই විදියට MB සාමාන්‍යයෙන් 250ක් වගේ ප්‍රමාණයක් මට මතක හැටියට download වෙන්නේ. ඊට පස්සේ ඔයා අතන register වෙද්දී දාපු username එක තමයි මෙතනට දාන්න ඕනේ. මේ password එක තමයි මෙතනට දාන්න ඕනේ. username password වලට ඒ දෙක හරියටම දාලා ඔයා login දෙන්න තමයි තියෙන්නේ. ඒක login දුන්නාට පස්සේ ඔයාට ඔයාගේ character එක customize කරගන්න ඒවි. කියන්නේ උස බර වයස ඔය වගේ පොඩි පොඩි දේවල් ටික ඔයා ඒ ටික customize කරගත්තට පස්සේ ඔයා මෙතනින් තමයි මතුවෙන්නේ. මේ ඉන්න තැනින් මෙතනින් මතුවෙයි. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ වැඩ ටික අවසන් game එකේ සහ register වෙන්නලා game එකට එන තැනට වෙනකම්. දැන්